ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ ඔයා සෝෂල් මීඩියා යූස් කරනකොට දැකලා ඇති. ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා කොහොමද මේ වගේ ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ChatGPT කියලා සර්ච් කරන්න. ChatGPT කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉස්සෙල්ලාම ඔයාගේ වැඩ කරන ඊමේල් එකකින් මේ ChatGPT එකට ලොග් වෙලා ඉන්න ඕනි. ඊට පස්සේ තමයි ඔයාලට මේකට ෆොටෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා මේ ප්ලස් ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ෆොටෝ ලැබරි කියන එකට ගිහිල්ලා ඔයා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම දැන් මගේ බ්‍රවුසර් එකෙන් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන මෙතන done කියන එක දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එක ඇඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ask anything කියන එකට මෙන්න මේ විදිහට ඔයා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතන ඊතරේ ක්ලික් කරලා ඔයාට ෆොටෝ එක ජෙනරේට් වෙනකම් පොඩි වෙලාවක් රැඳෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔය අප්ලෝඩ් කරපු ෆොටෝ එක ChatGPT කරා අපිට මෙන්න මේ විදිහට ක්‍රියේට් කරලා දෙනවා. දැන් ඔයාලට මේක ටච් කරගෙන ඉඳලා ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම හිතනවා මම කියලා දුන්න විදිහට ඔයාලට ඔයාගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.